කොහොමද ඔයාලට කතුරු මුරුංගා කියන්නේ ගුණදායක කෑමක්නේ. අද කතුරු මුරුංගා වලින් රසවත් කෑමක් හදමුද? කතුරු මුරුංගා වල ඉන්නවා චූටි පණුවෝ. මම මේ කොළ ටික ඔක්කොම හොඳට සෝදලා මෙන්න මේ වගේ වතුර ටික අයින් වෙන්න මෙහෙම දාගත්තා. මැගී නූඩල්ස් පොඩි පැකට් එකක් ගන්න. ඒක මෙන්න මේ වගේ චූටියට කඩා ගන්න. මම මෙතන රටකජු ග්‍රෑම් 150ක් අරන් තියෙනවා අමු රටකජු. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉස්සෙල්ලාම රටකචු ටික බැද ගන්න ඕනේ. කළු පාට කරගන්න එපා. මෙන්න මේ ගානට බැදුනහම ඇති. ඊට පස්සේ මං අර ඒ තෙල් එකටම නූඩල්ස් ටිකක් දාලා බැද ගන්නවා. ඒකත් ගොඩාක් වෙලා බදින්නේ නැහැ. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකොට අයින් කරගන්න ඕනේ. අන්තිමටම තමයි කතුරු බුනුඟ කොළ ටික බැදගන්නේ. ඒකත් තෙල් එකට දාපු ගමන්ම ගන්න නැත්නම් කළු පාට වෙනවා. මේ තියෙන්නේ අපි අර බැදගත්ත නූඩල්ස් ටිකයි රටකජු ටිකයි කතුරු බුරුංග ටිකයි. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට කෑලි මිරිස් කුඩු තේ හැඳි එකක් දාගන්න. ඒකටම ලුණු ටිකක් දාගන්න. සීනි තේ හැඳි එකකුත් ඒකටම දාගන්න. මේකට තෙල් දාන්නේ නැහැ. මේ නිකන් පෑන් එක ඇතුළට දාලා තමයි බැදගන්නේ. මෙහෙම විනාඩි 2-3ක් බැදගන්න. මෙන්න මේ වගේ වෙනකොට අපි අර බැදගත්ත නූඩල්ස් ටිකයි රටකජු ටිකයි මේකට දාලා හොඳට බැදගන්න. ඊට පස්සේ අපි අර බැදගත්ත කතුරු මුරුංග ටිකට නූඩල්ස් ටිකයි රටකජු ටිකයි දාගන්න ඕනේ. මේකෙදි මේ වෙලාවේ පොඩ්ඩක් රටකජු ටිකයි නූඩල්ස් ටිකයි නිවෙන්න ඕනේ ටිකක්. නිවුනට පස්සේ තමයි අපි මෙහෙම දාලා කලවම් කරගන්නේ. දැන් මෙතන ලුණු මදි නම් ඔයාලට ලුණු දාගන්නත් පුළුවන්. කාලා බලන්න හරීම රසයි. මේක හොඳට හුලං වදින්න නැති භාජනයක දාලා තියාගත්තොත් මාසෙකට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. ගිහින් එන්නම්. බයි.